සුබ දවසක් යාළුවනේ. ඔන්න අස්වැසුම නැවැත්වීම පිළිබඳව රජයේ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඉතින් මේ නිවේදනයේදී කියලා තියෙනවා යම්කිසි කාණ්ඩයකට අස්වැසුම අප්‍රේල් මාසයේ 30 ඉඳන් නතර වෙනවා කියලා. ඔයාට මේ වෙද්දි මුදල් ලැබිලා නැත්නම් ඔයා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න ඕන. ඒකට හේතුව මේකේ රජය පැහැදිලිව මේ කියන්නේ රජය කියන්නේ මෙතන කියලා තියෙන්නේ සමාජ සුපසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් තමයි මේ නිවේදනය නිකුත් කරලා තියෙන්නේ. ඒ හින්දා ඔයා අනිවාර්යයෙන්ම මේ සියලුම අස්වැසුම ලාභී හිමියන් මේ නිවේදනය අනිවාර්යයෙන්ම ඔයාලා කියවලා තියෙන්න ඕනේ. ඉතින් අස්වැසුම සම්බන්ධ මේ වගේ වීඩියෝස් බලන්න නම් මගේ channel එක subscribe කරොත් තමයි ඔයාලට පුළුවන්. ඒකට හේතුව නැත්තම් මගේ channel එක මිස් වෙනවා. ඒ හින්දා ඔයා අනිවාර්යයෙන්ම subscribe button එක උඩ click කරලා notification bell button එකත් ඕල් දාගන්න. හරි, දැන් අපි වැඩි කතා නැතුව බලමු මොකද්ද මේ රජයේ නිවේදනය කියලා. ඉතින් මේකේ අන්තිමටම කියලා තියෙනවා පැහැදිලිවම යම්කිසි අස්වැසුම් ප්‍රතිලාභයක් මේ ඒ කියන්නේ අප්‍රේල් 30 ඉඳන් නතර කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒකට යන්න කලින් මුලින් ඉඳන් අපි මේ නිවේදනය කියවමුකෝ. ඔයාලත් අනිවාර්යයෙන්ම රැඳිලා ඉන්න. මොකද අවසාන කොටස ඉතාම වැදගත්. ඉතින් මුලින්ම මේක කියලා තියෙනවා අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ සංක්‍රාන්තික කාණ්ඩයට අයත් වූයේ කොරෝනා වසංගත තත්ත්වයන් හා ආර්ථික අවපාතයන් නිසා තාවකාලික සමාජ ආර්ථික අවදානමට ලක් වූ ජන කොටස්ය. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය මුල් අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සම්මත වූ පරිදි සංක්‍රාන්තික කාණ්ඩය සඳහා ගෙවීම කිරීම සඳහා අනුමත කරන ලදී 2023 ජූලි මාස සිට දෙසැම්බර් මාස දක්වා පමණි. ඉන්පසු රජය විසින් ගත් තීරණයක් පරිදි මෙම කාණ්ඩය සඳහා අදාළ ගෙවීම් 2024 දෙසැම්බර් මාස දක්වා දීර්ඝ කරන ලදී. නැවතත් රජය විසින් තීරණය කරන ලද්දේ මෙම කාණ්ඩයට අදාළ දීමනාව 2025 මාර්තු මාස දක්වා ගෙවීමටයි. නැවත වරක් රජය විසින් 2025 අප්‍රේල් මාස දක්වා මෙම කාණ්ඩයට අදාළ දීමනාව ගෙවීමට තීරණය කරන ලදී. එමෙන්ම මුල් අවස්ථාවේදී මෙම කාණ්ඩයට අයත් ප්‍රතිලාභීන්ට රුපියල් 2500ක දීමනාවක් ගෙවීම සිදු කළ අතර පසුව රුපියල් 5000 දක්වා වැඩි කරන ලදී. එසේම මෙම කාණ්ඩයේ ප්‍රතිලාභීන්ට අදාළ දීමනාව ගෙවීම කරන ලද්දේ කොරෝනා ආදී වසංගත තත්ත්වයන් නිසා අගතියටපත් ජනතාවට තාවකාලික සහන සැලසීමක් වශයෙනි. තවද රටේ පැවති ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගත් රජය විසින් විටින් විට ගන්නා ලද තීරණ අනුව මෙම කාණ්ඩයේ ප්‍රතිලාභ දීමනාව ගෙවීම අවසන් කිරීමට 2023 දෙසැම්බර් මාස සිට වැඩිපුර මාස 16ක් කාලයක් ගෙවීම සිදු කර ඇත. ඔන්න මේකේ වැදගත්ම කොටස යාළුවනේ. මම මේක කියන්නයි උඩ ඉඳන් කියුවේ. ඒක කියලා තියෙනවා. ඒ අනුව සංක්‍රාන්තික කාණ්ඩයේ ප්‍රතිලාභ දීමනාව ගෙවීම 2025 අප්‍රේල් මාස 30 සිට අවසන් කර ඇත කියලා. ඒ කියන්නේ මේ 2025 අප්‍රේල් මාස 30න් පස්සේ ඔයාගේ සංක්‍රාන්තික දීමනාව නතර කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයා 2500ට අයත් නා. ඒ කියන්නේ මතකනේ ඔයාලට 2500 දීමනාව මුලින්ම දුන්නා. ඊට පස්සේ රටේ තියෙන ආර්ථික තත්ත්වය, කොරෝනා තත්ත්වය හේතුවෙන් මේක 5000 දක්වා වැඩි කරා. මෙන්න මේ 2500 දීමනාවට හිමි පුද්ගලයන්ගේ අස්වැසුම අප්‍රේල් මාසේ 30 ඉඳන් 2025 අප්‍රේල් මාසේ 30 ඉඳන් නතර කරලා කියලා තමයි මේ නිවේදනය කියන්නේ. ඊට අමතරව තවත් මෙහෙම කියනවා. කෙසේ වෙතත් සංක්‍රාන්තික කාණ්ඩයට අයත් වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව අඛණ්ඩව ගෙවීම කරනු ලැබේ. එමෙන්ම අවදානමට ලක් වූ කාණ්ඩයේ දුප්පත් සහ අන්තදිලිදු යන කාණ්ඩයත් අස්වැසුම් ප්‍රතිලාභී දීමනාව අඛණ්ඩව ගෙවීම කරනු ලැබේ. මේකෙන් කියලා තියෙන්නේ අර අනිත් කාණ්ඩ තුනේ දීමනාව අඛණ්ඩව ගෙවනවා. හැබැයි සංක්‍රාන්තික කාණ්ඩයේ දීමනාව නැති වුණත් එයාලගේ වැඩිහිටි දීමනාවක් තියෙනවා නම් ඒ වැඩිහිටි දීමනාව අඛණ්ඩව ගෙවනවා කියලා. ඉතින් මේක තමයි නිවේදනය. මේ වගේ නිවේදන බලන්න නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා notification bell button එක all දාගෙන තියාගන්න. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.